කුරුළු පැටව් තුන්දෙනාගේ කතාව. ඉකොමත් එක දවසක කැලයේ කුරුළු පැටව් තුන්දෙනෙක් සිටියා. ඒ කුරුළු පැටව් තුන්දෙනා ගසක බෙනයක් තුලට රිංගුවා. හැබැයි එයාලා තුන්දෙනා දැනගෙන සිටියේ නෑ ඒ බනයේ සිටින ගිරවා ගැන. ඒ ගිරවා මෙහෙම කිව්වා, ඔයාලා කොහොමද මගේ බෙනයට මගෙන් අවසරයක් නැතිව ඇතුළට ආවේ? ගිරවා කිව්වා. එක කුරුළු පැටියෙක් මෙහෙම කිව්වා, මේ ගස් බෙන අපි හැමෝටම අයිතියි. මේක අහන් සිටි කපුටා කිව්වා, ඔව් ඒක ඇත්ත. මේ බෙන අපි හැමෝටම අයිතියි. ඔයාට විතරක් අයිති නෑ කියලා කපුටා කිව්වා.